ආයිබෝන් පුතේ අද 30 වෙනි MCQ එක. ඒතකොට පුතේ 30 වෙනි එකේ කියනවා මෙන්න මේ විදිහට මිනිසාගේ ශ්වසන ක්‍රියාවලියේදී ආශ්වාසය සිදු කරන විට මහා ප්‍රාචීරයේ වක්‍රතාවය හා උරස් කුහරයේ පරිමාව වෙනස් වන ආකාරය නිර්වදිය දැක්වන වරණය. ඒතකොට පුතේ ආශ්වාසයේදී ආශ්වාස වාතයේ පෙනහළු තුළට ගමන් කරන්න නම් මේ පෙනහළු තුළ පීඩනය අඩු වෙන්න ඕන. පීඩනය අඩු කරගන්න ඕන. පීඩනය අඩු කරන්න ඕන. ඒතකොට පුතේ අපි උරස් කුහරයේ පරිමාවත් පීඩනයත් අඩු කරගන්න ඕන. උරස් කුහරයේ පීඩනයත් අඩු කරගන්න ඕන. පීඩනය අඩු කරගන්න ඕන. ඒ කියන්නේ අපි උරස් කුහරයේ පරිමාව වැඩි කරන්න ඕන. පරිමාව වැඩි කරද්දී පීඩනය අඩු කරගන්න පුළුවන්. එහෙනම් උරස් කුහරයේ පරිමාව අපි වැඩි කරන්න ඕන. පරිමාව වැඩි කරන්න ඕන. හරි. ඊට පස්සේ අනිත් එක තමයි පුතේ පරිමාව වැඩි කරද්දී මහා ප්‍රාචීරයේ වක්‍රතාවය අඩු වෙනවා. මහා ප්‍රාචීරයේ වක්‍රතාවය අඩු වෙනවා. වක්‍රතාව අඩු වෙනවා මහා ප්‍රාචීරය. මහා ප්‍රාචීරයේ වක්‍රතාවය අඩු වෙනවා. වක්‍රතාව අඩු වෙනවා. එතකොට අපි උරස් කුහරයේ පරිමාව වැඩි කරන්න ඕන. මහා ප්‍රාචීරයේ වක්‍රතාවය අඩු කරන්න ඕන. අපිට තුන්වෙනි උත්තරය ගන්න පුළුවන්. තුන්වෙනි උත්තරය ගන්න පුළුවන්. එහෙනම් මුදේ වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේ වීඩියෝ එක ෂෙයා කරන්න.